හයි ළමයි. හිතුවා අපි දෙන්නගේ YouTube channel එක start කරන්න. මේ තියෙන්නේ අපි දෙන්නා ගිය අවුරුද්දේ තායිලන්ඩ් ගිය වෙලාවේ ගානිපු ලස්සන memories. මේ තමයි තායිලන්ඩ් වල Songkran festival එක. ඒක තියෙන්නේ ඒප්‍රිල් month එකේ. හරියට නිකන් අපිට සිංහල අලුත් අවුරුද්ද වගේ. ඔයාලා තායිලන්ඩ් යනවා නම් ඒප්‍රිල් වල යන්න මතක තියාගන්න. හැමෝගෙම අතේ මේ වගේ වෝටර් ගන් එකක් තියෙනවා. ඉතින් අපි දෙන්නත් හිතුවා අපි දෙන්නත් යන් කියලා. මුලින් මම බෑ කිව්වා. ඒ වුණාට ගියාට පස්සේ ආයෙ එන්න බෑ කිව්වා මම. මට මේ තැන හරියට මතක නැහැ. ශ්‍රී ලංකා මේ වීඩියෝ එකේ හස්බන්ඩ් වයිස් කරන්න නැහැ. ඊළඟ ඉස්සරහා වීඩියෝස් වල එයාත් වයිස් කරයි. ඔයාලා ගොඩක් අය ගිහිල්ලා තියෙන තායිලන්ඩ් මේ බැංකොක්. ඉතින් ගියපු නැති අයත් අනිවාර්යෙන් යන්න ඒප්‍රිල් වල. අපි දෙන්නත් හරි මාසාවෙන් ඉන්නවා ආයේ යන්න. අපි හිතුවේ ෆෙස්ටිවල් එකක් තියෙනවා කියලා දන්නවා. ඒ වුණාට මේක මෙච්චර ෆන් කියලා දන්නේ නැහැ. පාර දෙපැත්තෙම බැරල් වලට වතුර දාලා තියෙනවා අපිට ෆීල් කරගන්න පුළුවන් ගන්න එක. සමහර තැන්වල බැරල් වලට අයිස් කැටක් දාලා සීතලම සීතලයි. අපි මෙතෙන්ට යද්දි 5-6 විතර වෙලා ආය ආවේ එකට විතර. මාරම ෆන් වෙලා යනවා දැනුනේවත් නැහැ. ලොකු පොඩි හැමෝම ඉන්නේ පාරේ මේ දවස් ටිකේ. පාරේ අපිට නිකන් පයින් යන්න බෑ වතුර ගන්නවා. මුලින් නම් අපිට ටිකක් තරහක් ගියා. ඇයි අපි හොඳට ඇඳලා යනවා ආයෙ වතුර නාගෙන එන්නේ. මේ බලන්න මෙයා. අපි දෙන්නා hina වුණා කියන්නේ කතා කරගන්නත් බෑ ඊට පස්සේ. අපි මේ ගිහිල්ලා 3 වෙනි 4 වෙනි දවසේ වගේ තමයි මේකට ගියේ. ඒ කියන්නේ මේ ඒ දවස් ටිකේම මෙහෙම තමයි යාලා පාරේ. අපි දැන්නට දුක හිතුණා අය අපි මීට කලින් ආවේ නැත්තේ කියලා. වතුර ගාව කියලා එයාලට එහෙම තරහ යන්නවත් එහෙම නෑ. එයාලත් අනිත් පැත්තට අපිට වතුර ගහනවා. තව වීඩියෝස් ගොඩාක් තියෙනවා. ඉස්සරහ බ්ලොග්ස් වලින් ඒ ටිකත් අරගෙන එන්නම්. මං කලින් ගනිපු ගන්න එක වැඩ කරන්නේ නැතුව ගියා. ඊට පස්සේ අපි ගිහලා ආයෙක මාරු කරගෙන ආවා.
ඕනේ තැනම ගන් විකුණන්නත් තියෙනවා හරියට නිකන් අපේ වෙසක් කාලේට වෙසක් කෝඩු විකුණන්න තියෙනවා වගේ හැම තැනම මෙහෙත් තියෙනවා. ගන් එක ගාන නම් මට හරියට මතක නැහැ. මං හිතන්නේ බාත් 200-300ක් වෙන්න ඇති. ඒ කියන්නේ අපේ ගානෙන් එක එක ගණන් වලට තියෙනවා 100ටක් තියෙනවා 100ක් කියන්නේ බාත් 100ක් කියන්නේ ලංකාවේ ගානෙන් 800ක් 850ක් වගේනේ. අපි ෆෝන් එකට කවර් එකකුත් දාගත්තා. නැත්නම් වතුර යනවනේ. වෙලාවට අපේ බෑග් එකත් වෝටර් ප්‍රූෆ් නැත්තම් ඉවරයි. ඒකනේ ඔක්කොම ටික තියෙන්නේ පාස්පෝර්ට් එහෙම. අනිත් එක අපි එළියට යද්දී හැම වෙලාවෙම අපේ පාස්පෝර්ට් දෙක අරන් ගියා. කියන්න බෑනේ අපි වෙන රටකනේ ඉන්නේ ඉතින්. මේ අපේ ෆස්ට් කියන්නේ වෙන රටකට ගිය ෆස්ට් ටයිම් යන්න හිටියා කොහෙද ඉතින් හස්බන්ඩ් බිසීනේ. එයා ෆ්‍රී කරගෙන තමයි පුදුම ගේමක් දෙන්න ඕනේ. මේ බබාගේ ගන්න එක ලොකුයි නේද? ඒකට වතුර ගොඩක් අල්ලනවා ඇති. දැක්කමත් ආසයි ආයෙ යන්න ඕනේ. හස්බන්ඩ් කියනවා ඊළඟ පාරත් අපි මෙහෙම යන්නලු. මාත් ආසයි. බලමුකෝ. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේක බලලා. ඉස්සරහට අපි මේ වගේ vlogs කරන්නද එපාද කැමතිද නැද්ද? ඔයාලා ගිහින් තියනවාද මෙහෙ මේ ෆෙස්ටිවල් එක එක්ස්පීරියන්ස් කරලා තියනවාද? ඒ හැමදේම කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යෙන් හස්බන්ඩ්ත් එක්කම වොයිස් කරන්න. බලන්නකො මම ෆෝන් එකකට වතුර ගහනවා. මේක අපේ ෆස්ට් වීඩියෝ එකනේ. හොඳ නරක දෙකම කියන්න. මොකද අපි ඒව හදාගන්න ඕනේ නේ. මුළු ඇඟම තෙමිලා පේනවනේ ඔයාලට. අර සමහර තැන්වල වතුර උඩින් එහෙම දාලා තියෙන්නේ. එතන යද්දි නෑ වෙනවා. ඔය පාර දිගටම හොදම. අර කොහොම වතුර ඔහම ගානදී තමයි මාරු යාළගේ මොනවාරි මියුසිකල් ෂෝ එකක් වගේ එකක් තිබ්බා. ඒක ටිකකින් ඉවර වුණා.
ලස්සන කපල් එකක් නේද? මේ අපි හොටෙල් එකට යන ගමන් ආයේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හමු යමු. කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. බයි බයි. කපල් එක.